පොසොන් දවස වගේම මේ වගේ වංචාකාර මැසේජ් මේ වගේ රවට්ටන මැසේජ් හැමතිස්සෙම එන්න පුළුවන්. ඉතින් මේ කතාව අහලා ඉන්න මේ අක්කා කියන කතාව ඇත්තටම හොඳින් ඉවරනකම් අහන්න ඔළුවට ගන්න තව කෙනෙක්ව පරිස්සම් කරගන්න තමනුත් පරිස්සම් වෙන්න. ෆ්‍රී ඩේටා ගන්න ඔයා try කරාද? හැබැයි ඔයා නොදැනුවත්වම ඔයාගේ පුද්ගලික විස්තර සයිබර් අපරාධකරුවෙක්ට දීලා කියලා ඔයා දන්නවද? මේ ඔයා කරපු මෝඩ වැඩේ නිසා ඔයාගේ බැංකු ගිණුම ටිකෙන් ටික හිස් වෙන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? දැන් මේ පොසොන් කාලයත් එක්ක මේ සයිබර් අපරාධය හැම තැනකම වගේ සිද්ධ වෙනවා. ඒක නිසා හිතුණා මේක ගැන ඔයාලව දැනුවත් කරන්න ඕනේ කියලා. මෙන්න මේ වගේ මැසේජ් එකක් ඔයාගේ ෆෝන් එකට එවනවා. මේක එවන්නේ එක්ක බැංකුවකින් එවන විදිහට, එහෙමත් නැත්නම් රටේ නම ගියපු ප්‍රසිද්ධ කම්පැනි එකකින් එවන විදිහට. එවන්නේ කොහොමද දන්නවද? මේ පොසොන් සමයේ ඔබට GB 90ක් දක්වා ෆ්‍රී ඩේටා දිනා ගන්න මේ ලින්ක් එකෙන් යන්න කියලා. ගියාට පස්සේ මොකක්ද වෙන්නේ? මේ ලින්ක් එකට ගිහිල්ලා ඔයාගේ තියෙන සම්පූර්ණ පෞද්ගලික විස්තර ඔයාට ෆිල් කරන්න තියෙනවා. ඔයාත් මොකද කරන්නේ? GB 90ක් හම්බ වෙනවනේ කියලා මෙන්න මේ ඩීටේල්ස් ටික ෆිල් කරනවා. ඊට පස්සේ ඔයාගේ ෆෝන් නම්බර් එකට OTP එකක් එවනවා. ඒ OTP එක ඔයා අතන්ට දුන්න ගමන්ම ඔයාගේ තියෙන සියලුම පෞද්ගලික දත්ත එයාලට ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ බැංකු ගිණුම හිස් කරලම දාන්න මේ සයිබර් අපරාධකරුවන්ට පුළුවන්. ගොඩාක් වෙලාවට මේ වැඩේට අහු වෙන්නේ ටිකක් වයසක කට්ටිය ඉන්නේ මේක ගැන දැනුවත් නැති අය. අන්න ඒ වගේ අය. එහෙමත් නැත්නම් ඔයා අවුරුදු 16 17 පොඩි උන් දැන් ෆෝන් පාවිච්චි කරනවානේ. දෙමව්පියන්ගේ ෆෝන් උත් අරගෙන කරන්න තියෙන හැම වැඩක්ම කරනවානේ. අන්න ඔය වගේ කට්ටියද ජෙනරේෂන් එකේ ඉන්න ටිකක් මොලේ කල්පනා කරන අය දැන් ඇත්තටම මේකට අහු වෙනවා අඩුයි. ගොඩක්ම අර දෙපැත්තේ ඉන්න කට්ටිය තමයි මේකට අහු වෙන්නේ. ඒක නිසා ඔයාලගේ ගෙදර අම්මා තාත්තව මේක ගැන දැනුවත් කරලා තියන්න. කිසිම වෙලාවක ෆ්‍රී ගිෆ්ට්ස් දෙනවා, ෆ්‍රී ඩේටා දෙනවා, ෆ්‍රී ටුවර් එකක් හම්බ වෙනවා. මෙන්න මේ විදිහට එක එක විදිහින් ඔයාව අල්ලගන්න මේ මැසේජස් එවනවා. කිසිම වෙලාවක මේ එන ලින්ක් එකක් ඕපන් කරන්න එපා. මේ ලින්ක් එකක් ඕපන් කරත් ඇති ඔයාගේ ෆෝන් එකේ තියෙන සියලුම පෞද්ගලික විස්තර මේ අපරාධකරුවෝ අතට. ඊට පස්සේ මෙන්න මේක තමයි මේ දවස්වල තියෙන භයානකම දේ. මේ මැසේජ් එක ඔයාගේ WhatsApp එකට එවන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් කියලා. හැබැයි මේක ඇත්තටම එවන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නෙමෙයි. ඔයාලට මැසේජ් එකක් එවනවා ඔයාගේ ID එක හෙට එක්ස්පයර් වෙනවා. ඔයාගේ ID එක 24 වෙනිදා එක්ස්පයර් වෙනවා කියලා 23 වෙනිදා ඔයාලට මැසේජ් එකක් එවනවා. මේක යාවත් කාලීන කරගන්න නම් මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න කියලා තව නම්බර් එකක් එවනවා. එතකොට ඔයා මොකද කරන්නේ? ඔයා බය වෙනවා. දැන් ID එක එක්ස්පයර් වුණොත් කිසිම දෙයක් කරගන්න බැහැනේ. එහෙම කියලා ඔයා අර නම්බර් එකට ගිහිල්ලා මැසේජ් දාලා ඔයාගේ තියෙන සියලුම විස්තර යාලට ලබා දෙනවා. මෙයාලා මොකද කරන්නේ? ක්‍රමක්‍රමයෙන් සූක්ෂම විදිහට ඔයාගේ බැංකු ගිණුම් වල විස්තර, ඔයාගේ සියලුම විස්තර, ඔයාගේ දැනට තියෙන ID කාඩ් එකේ ID නම්බර් එක මේ හැම විස්තරයක් මෙයාලා අරගන්නවා. ඊට පස්සේ ඔයාගේ බැංකු ගිණුමට විදිනවා වගේම ඔයා මේ ID කාඩ් එකේ නම්බර් එක පවා යාලට දීම නිසා සමහර විට ඔයා නොදැනුවත්වම සිද්ධ වෙන ලොකු අපරාධවලට ඔයාව ගෑවෙන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේවා ගැන දැනුවත් වෙන්න. ශ්‍රී ලංකාවේ මේ වෙනකොට මෙන්න මේ වගේ සයිබර් අපරාධයන් විශාල වශයෙන් සිද්ධ වෙනවා. WhatsApp හරහා, normal messages හරහා, Facebook හරහා, Instagram හරහා මේ සියලුම social media හරහා මෙන්න මේ විදිහේ සයිබර් අපරාධකාරයෝ ඔයාව ගිල ගන්න බලාගෙන ඉන්නවා. ඒ හින්දා ෆෝන් එක පාවිච්චි කරද්දී, social media පාවිච්චි කරද්දී පරිස්සම් වෙන්න, විමසිලිමත් වෙන්න.